ඔන්න රිසර්ච් ප්‍රපෝසල් ප්‍රසන්ටේෂන් එකට කලින් දවසේ අපි යනවා අපේ රිසර්ච් ප්‍රපෝසල් ප්‍රසන්ටේෂන් එකේ ඩිස්ප්ලේ කරන PPT එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවද කියලා බලන්න. මං ඇඩ්මින් එක පැත්තෙන් හිමීට මගේ සුපර්වයිසර්ගේ කැබින් එක පැත්තට යනවා. අපේ අනිත් යාළුවා ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා. ඉතින් අපි බලමු මොනවද මගේ PPT එකේ තියෙන අඩුපාඩු කියලා. දැන් යන ගමන් තමයි ඉන්නේ. යාළුවා ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා. අපි 5 දෙනෙක් ඉන්නවා සුපර්වයිසර්ගේ ළමයි. 3 දෙනෙක් මේ වෙද්දිසට තමන්ගේ PPT පෙන්නන ගමන් මම යාළුවත් එක්ක දැන් යන්න හදන්නේ. ඔන්න PPT ටික පෙන්නලා ඒවා කරගෙන ඉවර වෙලා යන අතරමඟදී මේ තමයි අපේ කැම්පස් එකේ අකඩ බාර් පාලම. කැම්පස් එකේ ළමයි නම් ඕන කෙනෙක් මේක දන්නවා. 20ට ලෑස්ති වෙන කැම්පස් එක යකඩ බාර් පාලමත් ගලවලා අලුතෙන් එතන පාලමක් හදන ගමන්. ඔන්න මං හිමීට PPT එක පෙන්නලා ඉවර වෙලා සේරම වැඩ ඉවර කරලා කැම්පස් එකෙන් එළියට යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඒ දවස් ඉවර වෙලා ඔන්න PPT ප්‍රසන්ටේෂන් ප්‍රපෝසල් ප්‍රසන්ටේෂන් දවස ඇවිල්ලා ප්‍රසන්ටේෂන් එක කරන ගමන් ප්‍රසන්ටේෂන් එකත් ඔන්න ඔය විදිහට ඒ දවසේ වැඩ ටිකත් ඉවර වෙනවා. ඒත් එක තවත් එක දෙයක් මේක ඉවර වුණාට පස්සේ අපේ යාළුවෝ ටික හිමීට කැන්ටින් එක පැත්තටත් යන්න අමතක කරේ නෑ. මේ අපි සමාජයේ නෙමෙයි ගැලරිය කට්ටියත් එක්ක එකතු වෙලා තේ එකක් බොන ගමන් වැඩයක් කරනවා. ආතල් එකේ චුට්ටක් චිල් එකේ සේරම ටෙන්ෂන් එක ඉවර කරන තැන තමයි මෙතන. ඔන්න අපි ටික එකතු වෙලා කයියක් ගහගෙන තේ එකක් පීලා උදේ වැඩ ටික ඉවරයිනේ. හවස වලට යන්න ලෑස්ති. හවස චුට්ටක් සැලවනකට යන්න බැලුවා. මේ තැන නොදන්න කෙනෙක් මං හිතන්නේ ඇති කියලා කැම්පස් එක ආවට කැම්පස් එකේ ළමයෙක් නම් මේ තමයි ඩ්‍රීම් සලෝන්. පොඩි ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගෙන දවසේ රිලැක්ස් වුණා. ඔන්න ඒ දවසේ ඒ විදිහට ඉවර වෙලා පහුවදා චුට්ටක් ටවුන් එකට යන්න ලෑස්ති වුණා මම යාළුවයි පොඩි බඩු වගයක් ගන්න. දැන් ඉන්නේ කැම්පස් එකේ ඉස්සරහා. මෙන්න බස් එකට නැගලා අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. බස් එකේ යන ගමන් ගත්ත පොඩි වීඩියෝස් ටිකක් තමයි මේ තියෙන්නේ. හිඳගොඩ හරියෙන් මම ආසම මෙන්න මේ තියෙන කඳු පන්ති වලට මේ ලස්සනට මං හිතන්නේ මට නම් කවදාවත් බදලා අමතක කරන්න බැරි වෙයි කියලා. ඔහොම තමයි ජීවිතේ. ඉතින් අපිට කවදා හරි දවසක අපි කොච්චර ආදරේ කරත් දාලා යන්න වෙනවනේ. මේ දවස් මෙහෙත් කවදා හරිම දවසක මට දාලා යන්න වෙයි. ඉතින් දැන් ඉන්නේ අපි ටවුන් එකේ බර්ගර්ස් කන්න රස කඩයක් තියෙනවා ෆලාෆි කියලා. ඒ කඩේ තමයි ඉන්නේ. අපි ගත්තා චිකන් බාබකියු චිකන් කෑලි දෙකක්. ඉතින් මේ චිකන් එකත් මාරම රසයි. චිකන් එකයි ලයිම් දෙකයි අපි ගත්තා. රසටම තිබ්බා. බඩගිනි වෙලා හිටපු නිසාද මන්දා ඒක ගොඩාක් රසට දැනුණා. ඊට පස්සේ අපි හිමීට විශ්වම්ස් එක පැත්තට යනවා. මගේ යාළුවට රිසර්ච් එකට ඕනි බඩු වගයක් ගන්න උවමනාව තිබ්බා. ඉතින් ඒ බඩු ටිකත් අරගෙන දැන් අපි හිමීට ගණන් හද බහින ගමන් තමයි ඉන්නේ පඩිපෙළ. විශ්වම්ස් එක කිව්වම නොදන්න කෙනෙක් නැතිව ඇති කියලා මං හිතනවා. මොකද විශ්වම්ස් එකට ගියාම අපිට ඕනෙම දෙයක් එකම තැනකින් ගන්න පුළුවන් වෙන විදිහට ඒ කඩේ හැම බඩුවක්ම තියෙනවා. නොදන්න කෙනෙක් ඉන්නවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ෆලාෆි එක විශ්වම්ස් එක එතකොට අපි ගියපු අනිත් තැන් වලත් විස්තර ටික දාන්නම්. ඩ්‍රීම් සැලෝන් එක විස්තර ටිකක් දාන්නම් ලොකේෂන්ස් එක. ඔයාලට පුළුවන් ඔයාලට ඕනි වැඩ ටික ඒ තැන් වලට ගිහිල්ලා කරගන්න. ෆලාෆි එක නම් යන්න අමතක කරන්න මෙපා. මොකද ඒකේ කෑම මාරම රසයි. ඉතින් විශ්වම්ස් එකෙන් බඩ ටික අරගෙන එහෙම ඉවර වෙලා අපි කැම්පස් එකට එන්න පිටත් වුණා. මොකද අපි හවස බැඩ්මින්ටන් ගහනවා කියලා පොඩි ප්ලෑන් එකක් තිබ්බ නිසා දැන් මමයි යාළුවයි හිමීට කැම්පස් එක පැත්තට එන්න බස් එකට නගින්න බස් එකක් ගන්න එන ගමන් තමයි ඉන්නේ. ඔන්න දැන් බස් එකේ නැගලා අපි කැම්පස් එක ගාවට එන ගමන්
බස් එකෙන් බහින්න තමයි ලෑස්ති වෙන්නේ කැම්පස් එක ගාවින්. ඔන්න යාළුවා බැස්සා. අපි හිමීට කැම්පස් එක පැත්තට ඔන්න ආවා. ටවුන් එකට ගිහින් shopping කරලා කාලා මහන්සියෙන් කැම්පස් එකට ආවා. අපි ප්ලෑන් කරන් හිටියා හවසට පොඩ්ඩක් බැඩ්මින්ටන් ගහලා රිලැක්ස් වෙන්න කියලා. ගිහලා හම්බෙමු. පුංචි රයිකලුවකුත් තියෙනවා. අපි දැන් ලෑස්තිලා ඉවරනාට පස්සේ යාළුවෙක් කෑම එකක් ගෙනවා කියලා ආරංචි කළා. ඉතින් අපි යනවා ජේ කැන්ටීන් එකට. කාලා ඇවිල්ලා සෙල්ලම් කරනවා. අපි දැන් ජේ එකට යන ගමන් තමයි ඉන්නේ. අලුත් කැන්ටින් එකේ වැඩත් යනවා එහා පැත්තේ. අපිට ජේ එකට ගියාට පස්සේ පුංචි යාළුවෙක් හම්බුණා. ඉතින් අපි යාට චුට්ටක් කතා කර කර ආයෙම බීම එකක් බොන්න සීඩ් එක පැත්තට යනවා. මුළු ජී එකම නිකන් පාළු වෙලා ගිහිල්ලා මොකද ළමයි හැමෝම මේ වෙදි ගෙවල් වල. යාළුවා එනකන් බලන් ඉන්න උනා සෑහෙන වෙලාවක්. විනාඩි 45ක් විතර. විනාඩි 45කට විතර පස්සේ විනාඩි 45කට විතර පස්සේ ඇවිල්ලා දත් 32ම පෙන්නලා ඔන්න කොහොම හරි ටවුන් එකටත් ගිහිල්ලා මහන්සිලා හිටියා කියලා බලන්නේ නැතුව අපි පොඩ්ඩක් සෙල්ලම් කරන්න ආවා බැඩ්මින්ටන් ටිකක් ගහන්න. මොකද වෙනසක් ඕනේ වුණ හින්දා අපි සෙල්ලම් කරන ගමන් තමයි දැන් ඉන්නේ.
සෙල්ලම් කරලා ඉවර වෙලා වොෂ් එකක් දාගෙන දැන් බෝඩිමට යන්න තමයි ලෑස්ති වෙන්නේ. චූටි වැස්සකුත් යනවා. මෙච්චර වෙලා පායලා තිබුණා එකපාර වහින්න ගත්තා. එහෙනම් අදට vlog එක මෙහෙම ඉවර කරන්නම්. ඔයාලා හැමෝම හරි සුවපත් ඉන්න. බයි.